ඔයා YouTube වීඩියෝ බල ඉද්දි එකපාරටම ඔයා ටැබ් එක ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරනකොට මෙයා වීඩියෝ එක නැවතුණු තැන ඉඳලා පටන් ගන්නවා. ඔයා නෝටිස් කරලා තියෙනවද? ඔයා වෙන ඩිවයිස් එකකට මාරුණා මෙයාට මේක මතකයි. මේක සිම්පල් වැඩක් කියලා හිතුනට හැම තප්පරයකම මිලියන ගාණක් යූසර්ස්ලාගේ watch time server එකට යවන්න ගියොත් server එක crash වෙනවා. අනික ටැබ් එක ක්ලෝස් කරද්දිම browser එකෙන් සාමාන්‍යයෙන් server එකට data යවන එක cancel කරලා දානවා. එහෙනම් මේක කොහොමද කරන්නේ? පළවෙනි දේ තමයි හැම තප්පරයේදීම නෙවෙයි. තප්පර 10කට සැරයක් තමයි YouTube එකෙන් server එකට heartbeat pin එකක් යවලා Redis වගේ fast database server එක save කරන්න. දෙවෙනි දේ තමයි tab එක close කරද්දිම data යවන්න යාලා පාවිච්චි කරන්නේ navigator.sendbeacon කියන API එක. ඒකෙන් tab එක close වුණා background එකෙන් data ටික අනිවාර්යයෙන්ම යවනවා. හැබැයි සමහර ලාට ඔයා නවත්තපු වීඩියෝක් ආයි බලද්දි ඔයා දැකලාදී තප්පර කිහිපයක් පිටිපස්සෙන් වීඩියෝ එක පටන් ගන්නවා. අන්න යාට තප්පර 10න් 10ට සේව් වෙන නිසා ඒකෙදි අන්තිම තප්පර 10 ලොස් වෙලා තියෙනවා. මේ වගේ ටෙක් සීක්‍රට්ස්, ටෙක් අප්ඩේට්ස්, සිස්ටම් ඩිසයින්ස් දැනගන්න ඕන නම් channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම good luck, stay safe.